රටට එහිලියා තියෙන දිනයට ඔබ ඇවිත් යනවද වේලිලා තියෙන ගහකොළ විල් පාට වැටෙන්න ආදරය සඳක් වේවා හදවතට සිමින්න කොහොමද ඔයාලට අද වීඩියෝ එකටත් ඔයාලව ගොඩාක් ආදරයෙන් එකතු කර ගන්නවා. ගිම්හානයේ තවත් එක ලස්සන දවසක්. අද අපි හිතුවා ටිකක් එළියට ගිහින් ඉන්න. මුලින්ම ආවා අද අපි යන තැනට ඕනි කරන බඩු ටිකක් අරගන්න. බඩු ටිකත් අරගෙන අද අපි යනවා අපි ආසම කරන තැනකට. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. Through the stillness, the clouds drift high. Thoughts like breezes whisper by. Endless waves of a calm blue sky, where dreams take wings and learn to fly. Gentle echoes of time's embrace, each shadow finds its quiet. මේ ගත වෙන්නේ රොමේනියාවේ ලස්සනම කාලය. කොළම කොළපාට වුණු මේ පරිසරය දැකගන්න පුළුවන් වෙන්නේ අවුරුද්දකට එක පාරක් විතරයි. පුංචි දොළපාරක වතුර ගලාගෙන යන දිහා බලාගෙන මේ කොළපාට පරිසරයට වෙලා ඉන්න තමයි අද අපි මේ තැන තෝර ගත්තේ. ඒවන් බබාටත් මුලින්ම කෑම කවලා අපි දෙන්න බාබිකියු දාන්න පටන් ගත්තා. නිදහසේ ඉන්න ඕන නිසාම තමයි අපි තුන්දෙනා ගොඩක් කට්ටිය අඩු දවසක් බලලා අද දවස තෝර ගත්තේ. ඉතින් මේ වගේ දෙයක් එළියට වෙලා කරන්න පුළුවන් වෙන්නේ මේ දවස්වලට විතරයි. කොළපාට වුණු මේ තැනිතලාව අද මෙහෙම පෙනුනට සති අන්තයේදී රොමේනියානුවන්ගෙන් පිරිලා යනවා. සමර් එකට මේ වගේ නිදහසේ ඇවිල්ලා ඉන්න පුළුවන් තැන් ගොඩාක් තියෙනවා මෙහෙ. හරියටම මාස 3ක් වගේ තමයි සමර් සීසන් එක තියෙන්නේ. හැම අවුරුද්දකම වගේ අපි මේ කාලෙට මෙතනට එනවා යාළුවොත් එක්ක නිදහසේ කාලය ගත කරන්න. සමර් එකට ලස්සන වුණු පරිසරය බලන්න නම් මේ වගේ තැන්වලට යන්නම ඕනේ. බාබිකියු ටික රෙඩි වෙන්න ටිකක් වෙලාව යනවා. මේ වෙලාවෙ මෙතන ලොකු හුළඟක් තියෙනවා
ඒක නිසා රස්නේ ගතිය පොඩ්ඩක්වත් අපිට දැනුනේ නැහැ. එක කොළයක්වත් තිබුණේ නැති මේ ගස් දැන් කොළම කොළ පාට වෙලා. බාර්බිකියු ටික ලෑස්ති වෙන්න ටිකක් වෙලාව යන නිසා ඒවන් බබාව ඇවිත් දන්න එක්කන් ගියා. දැන් මම කෑම ටික ලස්සනට තියාගන්න පුළුවන් වෙන විදිහට මේ තැන හදාගන්න තමයි හදන්නේ. මේ වෙනකොට නම් කෑම ටික ඔක්කොම ලෑස්ති වෙලා ඉවරයි. දැන් තියෙන්නේ කාලා බලන්න. අපිට අපේ මානසික සුවය උපරිම විඳින්න පුළුවන් වෙන්නේ මේ වගේ තැන්වලට ආවහම තමයි. ඉතින් විශ්වාස කරන්න අඳුරු හිම වැටෙන දරාගන්න අමාරු සීතලම සීතල කාලය ගෙවිලා වසන්තය ආව වගේම අපේ ජීවිතවලටත් අමාරු කාල ගෙවිලා වසන්තය ඉක්මනින්ම එනවාම තමයි. ඊළඟ සතියේ තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ආදරේ.